අපි ගොඩාක් ආදරය කරන අනාථ මාර්තී සෝන් එකේ කෝඩ්ස් ගැන කියලා දෙන සෙකන්ඩ් වීඩියෝ එක අද මම ගෙනාවා. මේකෙදි අපි ඉගෙන ගන්නවා ඉන්ටර්ලූඩ් එකේ වර්ස් එකේ කෝඩ්ස් එක. ඉතින් ඔරිජිනල් සින්දුවේ තියෙන කෝඩ්ස් වලට අමතරව තවත් ටිකක් කෝඩ්ස් මම ඇඩ් කරලා තියෙනවා. අද අපි බලමු මොනවද ඒ කෝඩ්ස් කියලා. පළවෙනි වීඩියෝ එකේදී අපි කතා කරා ඉන්ට්‍රෝ එකේ කෝරස් එකේ කෝඩ්ස් එක. ඉතින් මේ වීඩියෝ එක බැලුවේ නැත්නම් ඔයා ෆස්ට් කමෙන්ට් එකේ තියෙන ලින්ක් එකෙන් ගිහිල්ලා ඒ වීඩියෝ එකත් බලන්න. අපි යන් වීඩියෝ එකට. ඉන්ටර්ලූඩ් එකක් පටන් ගන්නවා E minor කෝඩ් එකකින්. කැමති නම් ඔයාලට E minor 7 11 පාවිච්චි කරන්න පුළුවන්. B flat එකට ඉද්දී අපි පාවිච්චි කරනවා G dim කෝඩ් එකක්. ඔයාලා කැමති නම් G dim 7 කෝඩ් එකක් පාවිච්චි කරන්නත් පුළුවන්. පස්සේ ওই පාර්ට් එක මම ආයෙත් ප්ලේ වෙන්නේ. පස්සේ A එකට එනවා. A එකට ඉද්දී අපි පාවිච්චි කරන්න පුළුවන්. A minor එකක් නැත්නම් A minor 7 කෝඩ් එකක්. ඊට පස්සේ අපි දිවීත වෙන තුරු මගේකම පාර්ට් එක ප්ලේ කරනවා. එකක් පටන් ගන්න A minor 7 එකකින් ඊට පස්සේ B note එකට ඉඳන් පාවිච්චි කරන්න පුළුවන් ලස්සන කෝඩ් එකක්. C major 7 flat 5 එකක් අපි කලින් වීඩියෝ එකක් කතා කරා. ආයිත් G7 A minor 7 එකකට එනවා නැත්නම් A minor 11 එකකට එනවා. ඊට පස්සේ D major C bass එකක් එක්ක D9th අපි ආයෙත් B bass note එකක් එක්ක E minor එකට එනවා. E minor 7 කෝඩ් එකකට. ඊට පස්සේ අපිට verse එක පටන් ගන්න තියෙනවා B7 කෝඩ් එකකින්. verse එකක් පටන් ගන්නවා B7 කෝඩ් එකකින්. G එකට එද්දී අපි ආදරේ කියද්දී අපි E minor 7th B7th E minor 7th ප්ලේ කරනවා. ආයි මේක රිපීට් වෙනවානේ. එතකොට අපිට පාවිච්චි කරන්න පුළුවන් B7 කෝඩ් එකත් එක්ක B7th flat 9 කෝඩ් එක. සදා වෙනස් වෙන්න එපා කියන තැනදී වෙනස් කෝඩ්ස් එකක් පාවිච්චි කරලා තියෙනවා ලස්සන ascending bass line එකක් එක්ක. මුලින්ම ප්ලේ කරනවා G major ඊට පස්සේ ප්ලේ කරනවා A flat dim කෝඩ් එකක්. අපිට කැමති නම් dim 7th එකක් කරන්න පුළුවන් F එකක් ඇඩ් කරලා. ඊට පස්සේ අපි A minor 11 කෝඩ් එක ප්ලේ කරනවා. ඊට පස්සේ අපි B flat dim 7 කෝඩ් එක ප්ලේ කරනවා. ඊට පස්සේ නැවත B7th එකට එනවා. ඊට පස්සේ අපි C13 කෝඩ් එක ප්ලේ කරනවා. හරි ලස්සන කෝඩ් එකක්. ඊට පස්සේ අපි ප්ලේ කරනවා E minor 7 කෝඩ් එක නැවත. මෙතෙන්දී ඔයාලට ලස්සන වැඩක් කරන්න පුළුවන්. අපි G major එකෙන් පටන් ගන්නවානේ. ඊට පස්සේ අපි ප්ලේ කරන්නේ A flat dim කෝඩ් එකක් නේ. ඔයාලට පුළුවන් මෙන්න මේ A flat එක G flat එකකට ගෙනල්ලා A flat minor 7 flat 5 එකක් ප්ලේ කරන්න. නැත්තම් A flat එක මෙහෙම තියාගෙන A flat dim 7 එකක් පාවිච්චි කරන්නත් පුළුවන්. කැමති කෝඩ් එකක් පාවිච්චි කරන්න ඔයාගේ කැමැත්ත අනුව. මම A flat dim කෝඩ් එක පාවිච්චි කරනවා. බස් අපි එනවා A minor 11 කෝඩ් එකට. ඊට පස්සේ ඔයාලට පුළුවන් A minor 7 flat 5 එකක් ප්ලේ කරන්නත්. ඊට පස්සේ අපිට වෙන්න පුළුවන් අපි B flat dim 7 කෝඩ් එකට. හරි ඊට පස්සේ දිවි යුතු වෙන තුරු මගේ පාර්ට් එක තමයි ප්ලේ කරන්න තියෙන්නේ. එතෙන් දුවට පාවිච්චි කරන්න පුළුවන් A minor 7th. මෙතනදී B note එකට දුවට පුළුවන් ලස්සන කෝඩ් එකක් පාවිච්චි කරන්න. C major 7th flat 5 කෝඩ් එක. ආයෙත් නැවත අපි A minor 11 කෝඩ් එකට එනවා. ඊට පස්සේ බය ආදරේ කියද්දී අපි D7th E minor ඊට පස්සේ B7th එන්න පුළුවන්. නැත්නම් මේ විදිහට එන්නත් පුළුවන්. පස්සේ D9th එකක් C bass එකක් එක්ක ඊට පස්සේ E minor 7 කෝඩ් එකක් B bass එකක් එක්ක ඊට පස්සේ නැවත අපි B7 කෝඩ් එකට එනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපි verse එකට කෝඩ් සෙට් කරන්නේ.